hello සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩාක් සතුටින් ඉන්නවා ඇති කියලා. අදත් මම ඔයාලට ගෙනාවේ පොඩි දැනුමට ඕන වෙන vlog එකක්. ඒ කියන්නේ ජපානයට අලුතෙන් ඇවිල්ලා ඉන්න නංගිලා මල්ලලාට ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිල්ලා ඉන්න අයට ඕන වෙයි කියලා හිතන vlog එකක් තමයි මම අදත් ඔයාලට අරගෙන ආවේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව vlog එකට යමු. මම අද vlog එකෙන් ඔයාලට අරගෙන එනවයි කියලා කිව්වේ නම් ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් වුණේ ඇයි කියන එක. නමුත් මට ඒකට හරියටම කරුණු හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ vlog එක ඉක්මනින්ම දවසක ගේන බලාපොරොත්තුෙන් තමයි මම මේ vlog එක අරගෙන එන්නේ. මේ vlog එකේ තියෙන්නේ ළමයි ජපානයට මේ ළඟදී ඒප්‍රිල් ඉන්ටේක් එකට ආව නංගිලා මල්ලලා මෙහෙට ආවට පස්සේ මුලින්ම කරන්න ඕන දේවල්. මගේ channel එකත් එක්ක දිගටම ඉන්න අය දන්නවා මම ජපානයේ ඩිපෙන්ඩ් වීසා වලින් ආව කෙනෙක්. ඉතින් මම මේ කරුණ ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ හස්බන්ඩ්ගෙන් දැනගෙන ඊට අමතරව තව එක එක වීඩියෝස් බලලා Google search කරලා ඒ වගේ තොරතුරු අරන් තමයි මම ඔයාලත් එක්ක මේ දේවල් බෙදාගන්නේ හරි දැනුමක් ඇතුව. මුලින්ම ඔයාලා ජපානයට ආවට පස්සේ ඔයාලව එයාපෝට් එකේදී බාරගන්න කෙනෙක් ඉන්නවනේ. අපි හිතමු ඔයාලා යන ගක්කෝ එකේ කෙනෙක් හරි නැත්නම් මෙහෙදී ඔයාලා එන ඒජන්සි එකේ කෙනෙක් හරි ඔයාලව ගන්න ඉන්නවා. ඉතින් ඒ ගැන නෙමෙයි කතා කරන්නේ එයාපෝට් එක ඇතුළතදී වෙන ප්‍රොසෙස් එකක් ගැන. ඒ කියන්නේ ජපානයට ඔයාලා එනකොටම එයාපෝට් එකෙන් ඔයාලට නිකුත් කරනවා සයිරෝ කාඩ් එක කියලා එකක්. සයිරෝ කාඩ් එක කියලා කියන්නේ රෙසිඩන්ට් පර්මිට් එක. මොකද ඒක ලංකාවේදී සමහර වීසා වලට ලංකාවේම ජපාන් එම්බසි එකෙන් ඒක හම්බෙනවා. නමුත් ස්ටුඩන්ට් වීසා වලදී ඒක අපිට ලංකාවේ එම්බසි එකෙන් හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බ වෙන්නේ එයාපෝට් එකෙන්. මම ඩිපෙන්ඩ් වීසා ආව කෙනෙක් විදිහට මට සයිරෝ කාඩ් එක එයාපෝට් එකෙන් තමයි හම්බුනේ. ඉතින් ස්ටුඩන්ට් ආව ඔයාලට ඒ රෙසිඩන්ට් කාඩ් එකේ ගහනවා ඔයාලට ජපානය ඇතුළත වැඩ කරන්න පුළුවන් කියන සීල් එකත්. ඒකට කියන්නේ වර්ක් පර්මිට් එක කියලා. ඉතින් ඒ රෙසිඩන්ට් කාඩ් එක හම්බුනාට පස්සේ තමයි ඔයාලා ඒක අරගෙන එළියට ඇවිල්ලා ඔයාලගේ ගක්කෝ එකේ කවුරු හරි එහෙමත් නැත්නම් ඔයාලව මෙහෙට ගෙන්නපු ඒජන්සි එකේ කෙනෙක් එක්ක ඔයාලගේ අපාර්ට්මන්ට් එකට යන්නේ. ඉතින් එයාලා ඔයාලව අපාර්ට්මන්ට් එකට ගෙනහිලා දැම්මට පස්සේ ඒ දවස් ඉතින් ඔයාලා ගමන් මහන්සිය නිවාගෙන බඩු ටික ස්පස් කරගෙන ඊට පස්සේ දවස තියෙනවානේ. ඊට පස්සේ දවස ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉන්කම් එක හදාගන්න යන එක. ඉන්කම් එක කියලා කියන්නේ චූටි සීල් එකක් හරියට ලිප්ස්ටික් එක වගේ. සීල් එක මෙහෙම පොඩක් දිගට එන එකක්. මට දැන් ඉන්කම් එක හොයාගන්න විදියක් නැහැ. අපි අපාර්ට්මන්ට් චේන්ජ් කරන හින්දා ඒ පොඩ අස් කරලා පැක් කරලා තියෙන්නේ. ඒකයි. ඉතින් ඒ ඉන්කම් එක අපි මුලින්ම ජපානයට ආවට පස්සේ දවසේ අපි හදා ගන්න ඕන අනිවාර්ය දෙයක්. මම එහෙම කියන්නේ ඉන්කම් එක තමයි normally අපි අත්සන වෙනුවට ජපානයේ පාවිච්චි කරන්නේ. ජපානයේ ගොඩාක් කට්ටිය අත්සන පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් කට්ටිය කියනවට වඩා හොඳයි ජපානයේ හැමෝම අත්සන වෙනුවට පාවිච්චි කරන සීල් එක තමයි ඉන්කම් එක කියලා කියන්නේ. ඉතින් අපිට ඉන්කම් එක ඉතාමත් අඩු මුදලකින් හදාගන්න පුළුවන්. මම ආව කාලේ මම ඉන්කම් එක හැදුවේ යෙන් 650කට වගේ. නමුත් දැන් නම් ඉතින් පොඩ්ඩක් එක ගාණ වැඩි වෙලා ඇති. උපරිම 750ක් 800ක් විතර වගේ ඇති. ඒකෙදි අපි ඔයාලා නිතරම පාවිච්චි කරන නම තමයි ඉන්කම් එකේ සීල් එක විදියට ඒ ඔෆිස් එකේ ඉන්න කෙනාට කියන්න ඕනේ මම නිතරම පාවිච්චි කරන නම
අපි හිතමුකෝ ලෝචනී කියලා. එතකොට ලෝචනී කියන නම තමයි අපි එයාට කියන්නේ අපේ ඉන්කම් එකේ ගහලා දෙන්න කියලා. ඉතින් ඒ සීල් එක ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා ජපානයේ ජීවත් වෙනවා නම් ඩොකියුමන්ට්ස් වැඩ කටයුතු වලට. උදාහරණයක් විදියට ඔයා ෆෝන් එකක් ගන්න ගියත් ඊට පස්සේ අපාර්ට්මන්ට් මාරු කරද්දී අලුත් අපාර්ට්මන්ට් එකකට යද්දී වාහනයක් ගද්දී ඊට පස්සේ ඔය කියන හැම දෙයකටම ඊට පස්සේ අපේ ශියක්ෂෝ එක ඒ කියන්නේ අපේ සිටි ඔෆිස් එකේ අපි වැඩ කරද්දී ඔය හැම දෙයකටම ළමයි මෙහෙදී පාවිච්චි වෙන්නේ ඉන්කම් එක. ඉතින් ඉන්කම් එක ඕන වෙන හින්දා අපි ඒක අනිවාර්යයෙන්ම ජපානට ආව දවසල පස්සේ දවසේ ගිහින් හදා ගන්න ඕනේ. ඒවට වෙනම ප්ලේසස් තියෙනවා. ඔයාලට ඒවා කොහෙද කියලා ඔයාලව එයාපෝට් එකෙන් ගන්න එන කෙනාගෙන් අහගන්න පුළුවන්, නැත්නම් ඉස්කෝලෙන් අහගන්න පුළුවන්. එයාලා එතකොට ඔයාලට කියනවා. සාමාන්‍යයෙන් ඉන්කම් එකක් උපරිම දවස් 2ක් හෝ 3ක් ඇතුළතදී ඔයාලට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉන්කම් එකත් අරගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මුලින්ම සිටි ඔෆිස් එකට එහෙමත් නැත්නම් ශියක්ෂෝ එකට යන එක. ඉන්කම් එකයි පාස්පෝර්ට් එකයි සයිරු කාඩ් එකයි ඒ කියන තුනම අරගෙන තමයි අපි සිටි ඔෆිස් එකට යන්න ඕනේ. සිටි ඔෆිස් එකට ගිහිල්ලා එක කෙනෙක්ව හම්බෙලා අපි කියන්න ඕනේ අපේ පදිංචිය තහවුරු කරගන්න ඕනේ කියලා. ඔයාලා අනිවාර්යෙන් සිටි ඔෆිස් එකට යන දවසේ ඔයාලගේ අපාර්ට්මන්ට් එකේ ඇග්‍රීමන්ට් එක තියෙන්නේ. ඒ ඇග්‍රීමන්ට් ෆයිල් එක අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ. මොකද ඒකේ තියෙන ඇඩ්‍රස් එක තමයි අපේ සයිරෝ කාඩ් එකේ ප්‍රින්ට් කරලා දෙන්නේ. මෙයා මේ ලිපිනේ පදිංචි කරුවෙක් කියලා සයිරෝ කාඩ් එකේ තහවුරු කරලා දෙනවා. ඉතින් ඒක හින්දා අපි සිටි ඔෆිස් එකට යනකොට අනිවාර්යයෙන්ම ඉන්කම් එකයි පාස්පෝර්ට් එකයි සයිරෝ කාඩ් එකයි අපාර්ට්මන්ට් ඇග්‍රීමන්ට් එකයි අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඒකට ලොකු වෙලාවක් යන්නේ උපරිම පැය භාගයක් යයි. ඉතින් ඔයාලා ඒකත් කරගන්න. ඊට පස්සේ ජපානයට ආවට පස්සේ ඔයාලට ඕන වෙනවා පොඩි ගමන් බිමන් යන්න මොකක් හරි වාහනයක්. ඉතින් අපිට ආව ගමන්ම රෝද 4 වාහනයකට යන්න බැහැනේ. ඉතින් මුලින්ම රෝද 2 වාහනයකට තමයි යන්න වෙන්නේ. හොඳම දේ තමයි පොඩි බයිසිකලයක් ගන්න එක. ඉතින් මෙහි පුස්සයිකල් එහෙමනම් ගොඩාක් විකුණන තැන් තියෙනවා පාවිච්චි කරපු ඒවා. පාවිච්චි කරපු එකක් ගන්න ඒක ගොඩාක් අඩු මුදලකට ගන්න පුළුවන්. කොලයකට අඩු මුදලකින් ඕගලන්ට පොඩි බයිසිකලයක් ගන්න පුළුවන්. මොකද බයිසිකලයක් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන්න ඕනේ. ඊට පස්සේ බයිසිකලය ගත්තට පස්සේ ළමයි බයිසිකලෙත් අපි පොලිසියට ගිහිල්ලා රෙජිස්ටර් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ජපානයේ බයිසිකල් පදිද්දී මං කියන්නේ ස්කූටර් එකවත් බයික් එකවත් නෙමේ නෝමලි පුස්සයිකලය ඒක පදිද්දී දැන් අලුත්ම නීතිය අනුව එයත් හෙල්මට් එකක් දාගෙන ඉන්න ඕනේ. ඒකට අදාළ හෙල්මට් සුපර් මාකට් වල shopping mall වල මම දැකලා තියෙනවා. මම ප්‍රයිස් එක නම් දන්නේ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ හෙල්මට් එකක් දාන් යන්න. නැත්තම් මේ සමහර චෙක් පොයින්ට්ස් වලින් එහෙම පොලිසියෙන් ඔයාලව අල්ලලා දඩ මුදලක් ගහන්න පුළුවන්. ඉතින් නිකන් දඩ ගන්න ඕනේ නෑනේ ජපානයට ආව ගමන්ම. ඒක හින්දා මේ අපේ ආරක්ෂාවටත් හොඳයි බයිසිකලයක් ගත්තොත් අනිවාර්යයෙන්ම හෙල්මට් එකකුත් ගන්න. ඔයාලා දැන් ජපානයට ආවට පස්සේ සයිරෝ කාඩ් එක අරගත්තා. ඊට පස්සේ ඉන්කම් එක ගත්තා. ශියක්ෂෝ එකට එහෙමත් නැත්නම් සිටි ඔෆිස් එකට ගිහිල්ලා පදිංචිය සනාථ කරගත්තා. ඊට පස්සේ බයිසිකලේ ගත්තා. ඊට පස්සේ ඔයාලට අත්‍යවශ්‍යම දෙයක් තමයි බැංක් account එකක් ඕපන් කරන එක. ඉතින් පස්වෙනි කරුණ විදියට මම සඳහන් කරනවා බැංක් account එක. ඔයාලට බැංක් account එකත් ඕපන් කරද්දී අනිවාර්යෙන් පාස්පෝර්ට් එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඔයාලා ඇවිල්ලා ඔය මුල් මාස 2-3 ඔයාලගේ ඩොකියුමන්ට්ස් කටයුතු කරන්න යන හැම තැනම පාස්පෝර්ට් එක අරගෙන යන්න. මොකද ආව අලුතනේ අපි දන්නේ අලුත හින්දා මේගොල්ලෝ ඉල්ලනවද නැද්ද කියලා. ඉතින් ඔයාලා බැංක් account එකක් ඕපන් කරන්න යනකොට අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එකයි ඉන්කම් එකයි සයිරෝ කාඩ් එකයි අරන් යන්න. ගොඩාක් අය
ජපානයට ආව ගමන්ම අපේ බැංක් account එක ලේසියෙන්ම open කරා ගන්න පුළුවන් JP බැංක් එකට ගියොත්. ඒ කියන්නේ Japan Post Bank එක. ඉතින් ඒක විතරක් නෙමෙයි. ජපානයේ හැම බැංකුවකම අහනවා ඇයි ඔයා account එකක් open කරන්න කියලා. ඉතින් ඒකට ඔයා කියන්න මම මේක saving account එකක් එහෙමත් නැත්නම් මගේ salary එක වැටෙන්න ඕන account එක එහෙම කියලා ඔයාලා යාට කියන්න. ඒක ලොකුවට බරපතල විදියට හිතන්න එපා. මේක normally අහනවා. ඊට පස්සේ ඔයාට ඒ වෙලම bank account එක open කරලා ATM card එකක් එක්ක දෙනවා. ඉතින් ඒක තමයි පස්වෙනි කරුණ. දැන් ඔයා bank account එකකුත් open කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා SIM එකක් ගන්න. SIM එකක් හරි ෆෝන් එකක් හරි. ගොඩක් වෙලාවට ඉතින් ෆෝන් එකක් තියාගෙනනේ ජපානයට එන්නේ. SIM එකක් තමයි ඕන වෙන්නේ. සමහර තැන්වලින් ඔයාලට ඉස්කෝලෙන්ම ඔයාලව ගන්න එන කෙනා ගොඩාක් වෙලාවල් වලට ඒ කටයුත්තත් කරනවා. එහෙම කරේ නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් අර කිව්වා වගේම પાස්පෝර්ට් ඉන්කම් එක හැමතැනම ගෙනියන්න. ඉන්කම් එකයි සයිරෝ කාඩ් එකයි අරගෙන ගිහිල්ලා ඒ අදාළ SIM කම්පැනි ගොඩාක් තියෙනවා. ඒ ඔයාලට ඒ SIM කම්පැනි එකකට ගිහිල්ලා මේ ડોකියුමන්ට් එක ඉදිරිපත් කරලා SIM එකත් ටක් ගාලා ගන්න පුළුවන්. මෙහෙමයි ජපානයේ තියෙන විශේෂත්වය තමයි අපේ රස්තිය අඩු කරවන්නේ නැහැ කිසිම තැනකදී. ලංකාවේ වගේ රජයේ තැනක වේවා පුද්ගලික අංශයේ වේවා අපිව රස්තිය අඩු කරවන්නේ නැහැ. ඒකින්ද කාලය ඉතුරු කරන් අපිට අපේ වැඩ ටික ලේසියෙම කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා SIM එකකුත් ගන්නවා. ඊට පස්සේ එහෙම ලොකු විස්තර ඊට පස්සේ නැහැ. normally ඔයාලට තියෙන්නේ ජපානයේ කල්චර් එකට හැඩ ගැහෙන්න. ඉතින් ඔයාලා අවුරුදු 20 ගාණක්ම ලංකාවේ ඉඳලා අපි ජීවිතේට හුරු වුණාට පස්සේ එකපාරටම ඉතින් මේ වෙනම ලෝකයකට කඩාපාත් වුණා වගේ තමයි. ඉතින් ඕනම රටකට ආවට පස්සේ හැංගෙන්න තමන්ගේ මව් රටෙන් එළියට ආවට පස්සේ. ඉතින් ඒක එහෙම තමයි ඕනම රටක ස්වභාවය ඒකයි. අපි ඒ රටේ ඉන්න රටේ කල්චර් එකට ඒ රටේ කෑම බීමට ඒ රටේ විදියට ගරු කරලා අපි ජීවත් වෙනවා නම් අපිට ජීවිතේ කවමදාකවත් වරදින්නේ නැහැ. ඉතින් තවත් විශේෂණ දෙයක් කියන්න ඕනේ. ඔයාලා ජපානයේ ජීවත් වෙනවා නම් ජපානයේ ආචාර ධර්ම සහ ඔයාලා නිතරම දැන් ස්ටුඩන්ට් කෙනෙක් වුණාම පාරේ යනවා එනවා පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා එහෙමනේ. අමතක වුණා දෙයක් කියන්න. පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරද්දී බස් ට්‍රේන් තමයි. ඉතින් ඔයාලට පුළුවන් බස් කාඩ් එකක් ට්‍රේන් කාඩ් එකක් ගන්න. නිමෝකා තාමට මතක නැහැ ළමයි මම පාවිච්චි කරන්නේ නම් නිමෝකා. ඉතින් ওই වගේ බස් කාඩ් බස් ට්‍රේන් ඔක්කොම එකම කාඩ් එක කාඩ් 4ක් 5ක් වගේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බස් ස්ටෑන්ඩ් එකක ඔෆිස් එකට හරි ට්‍රේන් ස්ටේෂන් එකේ තියෙන ඔෆිස් එකට හරි ගිහිල්ලා අපිට මේ බස් කාඩ් එකක් හරි ට්‍රේන් කාඩ් එකක් හරි ඕනේ කියලා ගන්න. මුලින්ම 550ක් ගන්නවා. ඊට පස්සේ ඔයාලට ඒක කොම්බිනියෙන් charge කරගන්න පුළුවන්. ඔයාලට මාසෙට අපි හිතමුකෝ yen 5000ක් යනවා කියලා ඔයාලට කොම්බිනියට ගිහිල්ලා IC කාඩ් එක charge කරගන්න ඕනේ කියලා කිව්වහම එයාලා ඒක කරලා දෙනවා. self තමයි කොම්බිනි වලින් අපිට ඒ දේ කරගන්න වෙන්නේ. ඉතින් ඒත් එක පොයින්ට් එකක් මම දැන් අපේ ටොපික් එකට එන්නම්. මම කියන්න ගියේ ජපානයේ ජීවත් වෙද්දී ඒ ආචාර ධර්ම වලට සහ ඔයාලා නිතරම පොදු ප්‍රවාහන සේවය ඊට පස්සේ පාරේ අපි ඕනම කෙනෙක් ගමන් බිමන් යනවනේ. එතකොට අනිවාර්යයෙන්ම මෙහි කහ ඉරවල නෑ සුදු පාට ඉර තමයි තියෙන්නේ. ලංකාවේ වගේ අපිට මෙතන මීටර් 50ක් දුරින් කඩේ තියෙනවා නම් එතනටම ගිහිල්ලා කහ ඉර සුදු ඉර නැති වුණත් අපිට පාර පනින්න මෙහෙ බෑ තහනම්. එහෙම දැක්කොත් පොලිසියෙන් දැක්කොත් අපිට දඩ ගහනවා. ඉතින් ඒක හින්දා කොච්චර දුර වුණත් කහ ඉරෙන් තමයි පනින්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ලංකාවේ නම් වාහන නැත්තම් ටංගා දෙපැත්ත බැලුව පැන්නා. මෙහෙ එහෙම බෑ. අනිවාර්යෙන් අර ග්‍රීන් කලර් ලයිට් එක පාර පයින් පදිකයන්ට පත් ඔන්නුනාට පස්සේ තමයි අපි පනින්න ඕනේ. ඉතින් ඒ වගේම ජපානයේ බයිසිකල් යන්න වෙනම තීරුවක් හදලා තියෙනවා. පයින් යන අයට යන්න වෙනම තීරුවක් හදලා තියෙනවා.
ඉතින් ওই විදිහට තමයි මේ vlog එක මම ඔයාලත් එක්ක share කරගන්න කියලා හිතුවේ. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් vlog එක පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාලව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මගේ channel එකට. ඔයාලා මගෙත් එක්ක දිගටම ඉන්න කැමති නම් මාව subscribe කරගෙනත් යන්න. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන vlog එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.